එයාලා දන්නවද කිරි වලට පාස්තා එකතු කරොත් එහෙම මෙන්න මේ වගේ ක්‍රීමි අල්ෆ්‍රෙඩෝ පාස්තා එක හදාගන්න පුළුවන් කියලා. හායි අද මම ඔයාට ලේසියෙන් හදාගන්න පුළුවන් පාස්තා රෙසිපි එකක් අරන් ආවා. මේක මාරම රසයි. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මේ ක්‍රීමි පාස්තා එක හදාගන්න මම අද පාවිච්චි කරන්නේ ෆොන්ඩ්‍රේ. මුලින්ම පාස්තා එක තඹ ගන්න ඕනේ. ඒකට මම ෆොන්ඩ්‍රේ එකෙන් ටිකකුයි ලුණු ටිකකුයි දාලා පාස්තා එක තැම්බෙන්න දෙනවා. ඒ අතර මේකට අවශ්‍ය ලුණු, සුදු ලුණු, කැරට් ටිකකුත් මම දාගන්නවා. ඒ වගේම චිකන් ටිකකුත් දාගන්නවා. හැබැයි චිකන් නම් අනිවාර්ය නැහැ. කැමති නම් දාගන්න පුළුවන්. මේ ටික කපලා ඉවර වෙද්දී ඔන්න පාස්තා එකත් තැම්බිලා මම ඒකේ වතුර ටික මේ වගේ අයින් කරගත්තා. ඊට පස්සේ වෙන භාජනයකට ෆොන්ඩ්‍රේ එකෙන් ටිකක් දාලා චිකන් ටික දාගන්නවා. චිකන් ටික දාලා චිකන් එක බැදෙද්දී මේකට මම ලුණු ටිකකුයි, ගම්බරිස් ටිකකුයි, කැලි මිරිස් ටිකකුයි දාලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේකට කැරට් ටිකක් දාලා මේක පොඩ්ඩක් තැම්බෙන්න දෙනවා. තැම්බුණාට පස්සේ මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ අපි ක්‍රීමි සෝස් එක හදාගමු. ඒකට මම ෆොන්ඩ්‍රේ එකෙන් ටිකක් දාලා ඒක දිය වුණාට පස්සේ ඒකට පාන් පිටි ටිකක් එකතු කරගන්නවා. පාන් පිටිව හොඳට කලවම් වුණාට පස්සේ මම මේකට කිරි එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේක ටිකක් හොඳට කලවම් කරගද්දී හොඳට මෙන්න මේ වගේ thick sauce එකක් එවි. මේකට මම ගම්මිරිස් ටිකක්, ලුණු ටිකක්, කැලි මිරිස් ටිකක් දාගන්නවා. ඒ වගේම මේ අවස්ථාවේ ඔයාලට cheese තියෙනවා නම් කැමති cheese වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම පාස්තා ටික එකතු කරගන්නවා. දැන් මේ ටික කලවම් කරගන්න. ඊට පස්සේ අර හදාගත්ත tempura දෙන ටිකකුත් මේකට දාගන්නවා. තියෙන මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. මේ තියෙන්නේ ෆොන්ඩ්‍රේ එකත් එක්ක එකතු වෙලා මම හදාගත්ත පාස්තා එක. මේක මාරම රසයි. අනිවාර්යෙන් try කරලා බලන්න.